මාතියට සිකුරා තමා ලබනවා. අයිසප්පා නෝනලා දෙක. මොරු මල්සි දාන්න එපා. බොයිෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවද? ඇන්ටි කියලා කියනවනේ. ඇන්ටි කියලා. ගර්ල්ෆ්‍රෙන්ඩ් දැක්කොත් උනේ ක්‍රීම් ගන්නවා. නිනා නේද? ඇයි මේ කෙල්ල නෙවෙයි සමා වෙන්න. අපි අද මෙයාලගෙන් අහනවා මොනම ගාලාද හොදන්නේ කියලා. මං කියන්නේ මූණ. ෆේස් වොෂ්ද සබන්ද? ඔයා ෆේස් වොෂ්ද ගන්නේ සබන්ද ගන්න? සබන් ගන්න. කොල්ලෙක් මූණේ ක්‍රීම් ගෑවගෙන එක ප්‍රශ්නයක් නැහැ. නෑ ප්‍රශ්න නෑ මම නම් ආසයි. අමල්. පොඩි වීඩියෝ එකක් ගන්නවා කවන්න නැද්ද? ගිටාර් එක ගහන්න පුළුවන්ද? බෑ මට. ඉතින් මොකටද මේක තියන් ඉන්නේ? නිකන් ගත්තේ අතට දැන් ඇවිල්ලා. මොනා ගාලාද හොදන්නේ? සබන් ගන්න. ජීවනේද ගන්න එපා කියලා. කොහෙද? මූණ. උදේට හොදන්නේ මොනවා ගාලාද? කොඹ ගන්නවා. කොමාරිකා ගන්නවා. එතකොට සබන්ද ගන්න ෆේස් වොෂ්ද? නෑ ෆේස් වොෂ්. සබන් ගන්න. එක්කනේ ඒ විදිහට තියාගන්නේ. එතකොට ක්‍රීම් ගන්නවා. සන් ක්‍රීම් යූස් කරනවා. කළු වෙනා අපි නැත්තම් ගන්නේ. බලන්න මම සුදුරු ඉන්නේ මට අපි. කොල්ලොන්ට ෆේස් වොෂ් එකක් ගාලා ක්‍රීම් එකක් ගන්න කියලා ස්පා සලෝන් එකේ. දැකලා තිනවද දැන්? වීඩියෝ නම් දැකලා තියෙනවා. ආස නැද්ද try කරලා බලන්න? ආසා වුණත් පොඩ්ඩක් බයයි. බයයිද? ආසයි බයයි. ඔයාලා හිතන දේ ඔයා කොල්ලෙක් දිහා බලන් ඉන්නවා. නෑ නෑ මම එහෙම නෙවෙයි මං කියන්නේ හරිද? ඒ කොල්ලා ඔයා දකිනවා ෆේස් වොෂ් එකක් ගාලා මුණ හොදලා පිය දාලා ක්‍රීම් එකක් ගන්නවා. මොනවද හිතන්නේ යාගෙන? අනේ බද්දේ. ඒක යාගේ කැමැත්තද? කොල්ලනේ තාම මූණට සබන් ගන්න. ගානවනේ කෝ ඇහුවද? දැන්වත් ස්පා සලෝන් ෆේස් වොෂ් එකකින් මුණ හොදලා ඩේ ක්‍රීම් එක ගාගෙන එළියට යන්න පුරුදු වෙන්න. ෆේස් වොෂ් එකයි ඩේ ක්‍රීම් එකයි දෙකම ගන්නවා නම් ඒකට කියන්නේ මෙන්ස් ඩුවෝ බන්ඩල්. අපි දැන් අපි ගන්න ස්පා සලෝන්. යේ